සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් අපේ සෙල්ලම් ගෙදරට. ඔන්න ඉතින් අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ පෙර දවසක සෙල්ලම් ගෙදර වැඩිහිටියන් පොඩ්ඩන් එකතු වෙලා මල්බැත්තෝ නමින් කරපු වැදිගේ ප්‍රසංගයේ තවත් එක් ගීතයක්. මෙම ගීතයේ අරුත් රසය දඹානි ගුණවර්ධන මහතාගේ වචන වලින් ඔබට දැනගන්නට පුළුවන් වගේම මෙම ගීතයේ පූර්ණ ආයිතියද දඹානි ගුණවර්ධන මහතා සතු බව ඉතා කරුණාවෙන් සලකන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අවසරයි ඔබ හැමට ඊට සවන් දෙන්නට. මීට HMD හේරා. ස්තුතියි. ඊළඟට මේ දරුවන් ගායනා කරන ගීතය සකස් වෙලා තියෙන්නේ. ඒ වැඩිපුර යොදාගෙන තියෙන්නේ පොල්ලේ බැද්ද රතුගල වගේ නැගෙනහිර පළාතේ වැදිගම්මානවල අය භාවිතා කරන භාෂාවේ වචන. දැන් මෙහි අපි මීයට කියන්නේ කඳාරණ කියලා. ඒ ගම්වල කියන්නේ කළුරට නගා කියලා. බඹරේට කියන්නේ අපි කඳපල්ලි කියලා. ඒ ගම්වල කියන්නේ මිනිමිසිල් පැටුම් කියලා. ඒ සමහර වචන හරි මීට තොර ටික මිහිරි. ඒ වචන ටික එකතු කරගෙන දරුවෝ කියනවා තමන්ගේ අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ කැලෑවෙන් මී බඹර හොයාගෙන සතුන් මරාගෙන ඒ වගේ දේවල් වලින් ජීවත් වෙන නිසා අම්මලා තාත්තලා දරුවන්ව ගල් ගුහාවේ තියලා බොහෝ වෙලාවට කැලෑවට යනවා. ඒ ගියාම මේ දරුවෝ කියනවා කළුරට නගාලට මිනිමිසිල් පැටුන්ට මොකද කියන්නේ ඔයගොල්ලෝ අපේ අප්පච්චිගේ ඇසර වැටෙන්න ඕනේ. ඇසර වැටෙනවා කියන්නේ දකින්න සලස්වන්න. එක්කෝ මල් වල එහාට මෙහාට ගිහිල්ලා දකින්න සලස්වන්න. එහෙම නැත්නම් කොළවල එහෙම ගිහිල්ලා දකින්න සලස්වන්න. එහෙම කරලා දකින්න සලස්වන්න. මොකද අපේ බෝපොතේ සලිගිතේ නිවන්න වෙන්නේ එතකොට. බෝපොතේ සලිගිතේ කියන්නේ මේ බඩගින්න නිවන්න නම් ඔයගොල්ලෝ අපිට උදව් කරන්න ඕනේ. එහෙනම් දැන් කැලෑවේ ගම්මල් හොඳට පිපිලා එතකොට වැල්මල් හොඳට පිපිලා එහෙනම් ඕන තරම් පැණි තියෙනවා. ඉක්මනට පැණි ගෙනල්ලා වද පුරවලා පිය දාලා තියන්න. පිය ගන්නවා කියන්නේ ඔය මීමැස්ස වද පුරවලා ඉවර වුණාම අන්තිමට ඉටියකින් ඒ කොටස වහනවා. ඒක සුදු පාට විතරයි පැණි පේන්නේ නැහැ. ඒ තමයි සම්පූර්ණ මේ පැණි වදේ. ඒ හින්දා මේ දරුවෝ අර මිනිමිසිල් පැටුන්ටයි කළුරට නගාලටයි කියනවා පුළුවන් තරම් ඉක්මන කැලේට ගිහිල්ලා ගෙනල්ලා මේ පිය ගාලා පැණි බැඳලා මගේ පැණි බැඳලා මම අදිනේ ඒගොල්ලෝ ඉන්න තැන දැනගන්න නම් ඒගොල්ලන්ගේ ඇස්සට වැටෙන්න ඕනේ. ඒකට තාත්තලා මේ මැස්සන්ව දකින්න ඕනේ. මේ මැස්සෝ පස්සේ ගිහිල්ලා තමයි ඒ වැඩි හිටියෝ මීය තියෙන තැන දකින්නේ. අපි බලමු මේ දරුවන්ගේ හැඟීම් ටික කොහොමද එදා ගල් ගුහාවේ සිද්ධ වුනේ කියලා.